මේ කතාවේ 11 වෙනි කොටස. ඔටුන් හිමි කුමාරයා සිරගත කරලා තියෙන සෑන් කුමරියව බලන්න යනවා. ඔහු රාජ ආඥාව නොතකා හොරෙන් තමයි මේ ගමන යන්නේ. ඔටුන් හිමි කුමාරයාව දුටු සෑන් කුමරිය ඔහුට ආචාර කරනවා. ඉතින් ඔටුන් හිමි කුමාරයා කියනවා ඔබ ඔහොම හැසිරෙන එක මට නුහුරුයි කියලා. එතකොටම ඔටුන් හිමි කුමාරයාගේ අවධානයට යොමු වෙන්නේ සෑන් කුමරිය ඇඳගෙන ඉන්න ඇඳුම්. ඒවා සූවින්ගේ ඇඳුම් බව ඔහු අඳුනා ගන්නවා. ඉතින් ඔටුන් හිමි කුමාරයා සෑන් කුමරියගෙන් අහනවා සූවින් මට කලින් ඔබ කවුද කියලා දැනගෙන හිටියලු නේද? ඔබ කවද්ද මම ඔටුන් හිමි කුමාරයා කියලා දැනගත්තේ කියලා. ඉතින් කුමරිය මීට පිළිතුරු දෙනවා ඇයගේ විවාහය නවත්වන්න පැමිණි අවස්ථාවේ තමයි ඇය දැනගත්තේ කියලා. එතකොට ඔටුන් හිමි කුමාරයාට තේරෙනවා වන් කුමාරයා එක්ක රජු හමු වෙන්න පැමිණි කාන්තාවත් මේ සෑන් කුමරිය කියලා. ඉතින් ඔටුන් හිමි කුමාරයා අහනවා ඔබ එදා වුණු සියල්ල දැක්ක හින්දාද මට එදා අර විදිහට කියලා ඔබගේ මවගේ මුද්ද මට තෑගි කළේ කියලා. කුමරිය ඊට පිළිතුරක් දෙන්නේ නැහැ. ඉතින් කුමාරයා අහනවා ඇයි ඔබ මගෙන් ඔබව ඔටුන් හිමි කුමරිය ලෙස තෝරගන්න එපා කියලා ඉල්ලුවේ? ඔබට වෙන ආදරවන්තයෙක් ඉන්න හින්දාද කියලා අහනවා. මීට කුමරිය පිළිතුරු දෙනවා ඇයට අවශ්‍ය උනේ සූවින්වා යුද කටයුතු බාර ඇමතිවරයාගේ දියණියවයි බේරගන්න කියලා. මෙතනදී ඔටුන් හිමි කුමාරයා කියනවා ඔබ ගැන හිතන්නේ නැති වුණාට මට බෑ ඔබ යුවාන් අධිරාජ්‍යයට ගිහින් දුක් විඳිනවා බලන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඔටුන් හිමි කුමාරයා ඔහුගේ පුද්ගලික ආරක්ෂකයන්ට කියනවා එවුන් වංශාධිපතිවරයා කොහෙද කියලා හොයලා බලන්න කියලා. ඔවුන්ට ආරංචි වෙනවා ඔහු රජුගේ උපදේශකගේ නිවසේ සිර කරගෙන ඉන්නවා කියලා. ඔටුන් හිමි කුමාරයා කියනවා රාජ්‍ය සිරකඳවුරක නැතිව පෞද්ගලික ස්ථානයක සිර කරගෙන සිටිනවා. ඔහු තමා ගැන අදිසක්සේරු කරන හැඩයි කියලා. මේ අතර ඔටුන් හිමි කුමාරයාට ආරංචි වෙනවා රජින මහ රෑම රජතුමාව හම්බ වෙන්න ගිහින් මේ ප්‍රශ්නේ විසඳන්න පියවර ගන්න කියලා. රජින රජු හමු වීමට යන විට ඔහු පසුවන්නේ වෛද්‍ය සිසුවිය සමග යහන්ගත වෙලා. රජිනට මෙය දැකලා කලකිරෙනවා. ඒත් රජින ඒ ගැන කිසිවක් නොකියා රජුට කියනවා මම යුවාන් අධිරාජ්‍යයේ දූතයන් පිටව යන විට උත්සවයක් සංවිධානය කරනවා. ඒකට උදව්වට මම කීප දෙනෙක් යොදා ගන්නවා කියලා. ඉතින් රජතුමා මීට පිළිතුරු දෙනවා හැමදාම රජින ওই දේවල් කරන්නේ මගෙන් අහලා නෙවෙයිනේ. ඉතින් වෙනද වගේම මේ පාරත් කරන්න කියලා. මේ අතර අපිට පෙන්වනවා තනියම ගැඹුරු කල්පනාවක නිරත වෙන ඔටුන් හිමි කුමාරයාව. ඔහු තමාගෙන්ම අසා ගන්නවා වඩාම දුෂ්කර වෙන්නේ තමන්ගේ හදවත පුදකලාට බාරගන්නේ නැති අයෙක් එක්ක දිනපතා මිය යමින් ජීවත් වෙන එකද? එහෙමත් නැත්නම් කවදා හරි ඇයව අමතක වී යාවි කියලා බලාපොරොත්තු වෙමින් ඇයව ජීවිතේටම නොදැක ඉන්න එකද කියලා. ඉතින් ඔටුන් හිමි කුමාරයා මෙතනදී ඔහු හමුවට එන පුද්ගලික ආරක්ෂකයෙකුගෙන් අසනවා සෑන් කුමරියගේ නම යුවාන් අධිරාජ්‍යයට යවන කාන්තා ලයිස්තුවේ තියෙනවාද කියලා. මේ අනුමත කරන පුද්ගලික ආරක්ෂක කියනවා දැනටම ඒ ලැයිස්තුව යුවාන් අධිරාජ්‍යයේ දූතයන් අතට පත් කරලා ඉවරයි කියලා. ඒ වගේම ඔටුන් හිමි කුමාරයාට දැනගන්න ලැබෙනවා තව දවස් එකමාරකින් යුවාන් අධිරාජ්‍යයේ දූතයන් නැවත පිටත් වී යන බව. ඉතින් ඔහුට තේරෙනවා කරන දෙයක් ඉක්මනින්ම කළ යුතු බව. මේ අතර අපට පෙන්වනවා රජිනට කියලා ලී සංහයෝ ගුරුවරයාව නගරයට ගෙන්වාගෙන තිබුණේ ඔටුන් හිමි කුමාරයා විසින් කියලා. ඉතින් ඔටුන් හිමි කුමාරයා තමන්ගේ බටයින්ට කියනවා කොහොම හරි කරලා ලී සංහයෝ ගුරුවරයාව හොයාගන්න කියලා. මේ අතර අපිට පෙන්වනවා ලී සංහයෝ ගුරුවරයා හැමතැනම ඇවිදිමින් මත්පැන් පානය කරමින් සිටින අයුරු. අවසානයේදී බටයින්ට පුළුවන් වෙනවා ලී ගුරුවරයාව අල්ලගන්න එක නවාතැන්පලක ඉඳලා. මේ නවාතැන්පල අයිති රජුගේ උපදේශකට. මේ අතර අපිට පෙන්වනවා රජුගේ උපදේශක හොරකල්ලි නායකයාට කියනවා සෑන් කුමරියව යුවාන් අධිරාජ්‍යයට යවන්න කලින් ඇයගෙන් අත්සන් අරගෙන නැවත දේපල එවුන් වංශාධිපතිවරයාගේ නමට හරවා ගන්න ඕනේ කියලා. මිලිස කතා කරමින් යන රජුගේ උපදේශකට දකින්න ලැබෙනවා බටයින් විසින් අල්ලාගෙන යන ලී ගුරුතුමාව. මේ අතර අපට පෙන්වනවා යුද කටයුතු බාර අමාත්‍යවරයාගේ නිවසට රජින ළඟ වැඩ කරන සේවකයෙක් ඇවිත් දැනුවත් කිරීමක් කරනවා. ඔහු යුද කටයුතු බාර අමාත්‍යවරයාට කියනවා සූයින් සෑන් කුමරිය සමග පැනලා යන උත්සාහ කළේ රජිනගේ අනට නිසා ඔහුට නීතියෙන් වරදක් පැටවෙන්නේ නැති බව.
ඉතින් යුද කටයුතු භාර ඇමතිගේ නිවසින් පිට වෙලා යන මේ සේවකයාට දකින්න ලැබෙනවා අර ඊතල හොරකමේ යෙදුණු හොරු දෙපළව. ඔවුන් පැමිණ තිබුණේ යුද කටයුතු භාර ඇමතිවරයාගේ තෙවැනි පුතාව හම්බ වෙලා පණිවිඩයක් කියන්න. මේ හොරු දෙපළට ආන්ගේ නවාතැන්පළට සූවින්ම හොයාගෙන පැමිණි එවුන් වංශාධිපතිවරයාගේ ප්‍රධාන සේවකයාව හමු වී තිබුණා. ඉතින් ඔවුන් දෙපළ යුද කටයුතු භාර අමාත්‍යවරයාගේ නිවසට පැමිණ තිබුණේ ඔහුගෙන් පණිවිඩයක් අරගෙන. නමුත් ඒ වෙලාවේ රෑ වෙලා වැඩි නිසා පසු වෙලාවක නැවත එන්න කියලා මේ දෙපළ පිට වෙලා යනවා. ඔවුන්ගේ කතාබහ කනවැකිනවා මේ රජුගේ උපදේශකගේ ඔත්තුකාරයාට. ඉතින් ඔහු මේ දෙපළගේ පස්සෙන් යනවා. එහිදී මේ ඔත්තුකාරයා දැනගන්නවා එවුන් වංශාධිපතිවරයාගේ සේවකයාගේ ළඟ තමයි ඔප්පු ටික තියෙන්නේ කියලා. මේ අතර මේ හොරු දෙපළ දකිනවා රැජිනගේ සේවකයා ඔවුන් පස්සෙන් එනවා. මොවුන් මේ පිළිබඳව සූවින්ම දැනුවත් කරනවා ඔහුට එවුන් වංශාධිපතිවරයාගේ සේවකයාගේ පණිවිඩය දුන් අවස්ථාවේදී. මේ අතර අපිට පෙන්වනවා රැජින ආඥාවක් නිකුත් කරනවා විශේෂ පුද්ගලයන් කීප දෙනෙක්ට තමන් යුවාන් අධිරාජ්‍යයේ දූතයන් වෙනුවෙන් පවත්වන උත්සවයට පැමිණිලා උපකාර කරන්න කියලා. ඊට අයත් වුණු පුද්ගලයන් උනේ ඔටුන්හින් කුමාරයා, සූයින්, ලියුගුරුවරයා වගේම සෑන් කුමරිය. රැජිනට හැකි වෙනවා මෙමගින් සෑන් කුමරියට తాවකාලිකව සිරගෙදරින් නිදහසක් අරන් දෙන්න. ඒ වගේම එමගින් රැජින නිවාස අඩස්සියේ හිටපු ඔටුන්හින් කුමාරයාටත් తాවකාලිකව අවසර දෙනවා රැජිනගේ මාලිගයට පැමිණීමට. රැජිනගේ මාලිගයේදී සූවින්, ලීගුරුවරයා හා ඔටුන්හින් කුමාරයා ඉදිරියේදී කරන්නේ මොකද්ද කියලා සැලසුම් කරනවා. මෙතනදී අපිට පෙන්වනවා ඇත්තටම ඔටුන්හින් කුමාරයා රජුගෙන් කම්මුල් පහරක් කාලා තිබුණේ හිතලමයි. ඔහු එතනින් ගමන් කරමින් හිටපු යුවාන් අධිරාජ්‍යයේ දූතයාට පේන්න තමයි රජතුමාව කුපිත කරවලා තිබුණේ. මේන් ඔටුන්හින් කුමාරයා බලාපොරොත්තු වුණා රජුගෙන් ලැබෙන අඩු සැලකිල්ල පෙන්නලා යුවාන් අධිරාජ්‍යයේ දූතයාගෙන් අනුකම්පාව දිනා ගන්න. ඉතින් ඔටුන්හින් කුමාරයා ලීගුරුවරයාගෙන් ඉල්ලනවා කාටවත්ම හිරිහැරයක් වෙන්නේ නැතිව තමන්ට බලය ලබා ගන්න උදව් කරන්න කියලා. ලීගුරුතුමා කියනවා කාටවත්ම හිරිහැරයක් නොවී තියෙන නම් ඔබ කිසිම දෙයක් කරන්න එපා කියලා. ඒ වගේම ඔහු කියනවා ඒත් මේ වෙලාවේ මගේ ශිෂ්‍යාව බේරගන්න මටත් වගකීමක් තියෙන නිසා මම ඔබට අවශ්‍ය උපදෙස් පමණක් ලබා දෙන්නම්. ඊට වඩා මේ ප්‍රශ්නයට මට සම්බන්ධ වෙන්න බෑ කියලා. මෙතනට සෑන් කුමරිය එනවා. ඇය නිදාසේ ඉන්නව දැකපු ඔටුන්හින් කුමාරයයි සූවෙනුයි ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ මෙයාලා සැලසුම් කරනවා යුවාන් අධිරාජ්‍යයේ දූතයා ළඟ තියෙන යුවාන් අධිරාජ්‍යයට යවන කාන්තාවන්ගේ ලයිස්තුව හොරකම් කරන්න. ඒ වගේම මෙයාලා සැලසුමක් හදනවා සෑන් කුමරියගේ පියා බේර ගන්නත්. මේ තුන් දෙනා මෙතනින් පිට වෙලා ගියාම රැජිනයි ලීගුරුවරයයි ඉතිරි වෙනවා. ලීගුරුවරයා රැජිනගෙන් අහනවා ඔබතුමිය යුවාන් අධිරාජ්‍යයාගේ දියණිය විදිහට ලේසියෙන්ම තිබුණා යුවාන් දේශයට යවන කාන්තාවන්ගේ ලැයිස්තුවෙන් සෑන් කුමරියගේ නම අයින් කරන්න. ඒත් ඇයි ඔබතුමිය එහෙම නොකළේ කියලා අහනවා. මීට පිළිතුරු දෙන රැජින කියනවා පළවෙනි වතාවට ඒ ගෑනු ළමයා නිසා ඔටුන්හින් කුමාරයාට තමාට රජවීමට අවශ්‍යයි සිතුණා. තමා එච්චර ආදරය කරන එක පුද්ගලයෙක් බේරා ගන්න බැරි නම් ඔහු කොහොමද මුළු රටක් බේරගන්නේ කියලා අහනවා. මේ අතර ඔටුන්හින් කුමාරයා සූවින්ව යවනවා එවුන් වංශාධිපතිවරයාව බේරගන්න. ඔවුන්ගේ උපාය උනේ රජුගේ උපදේශක ඇතුළු ඔහුගේ පටයින් වෙනතකට යවලා බලාපොරොත්තු නොවන මොහොතක රජුගේ උපදේශකගේ නිවසට ඇතුළු වීම. ඉතින් සූවින් මේ සඳහා පිට වෙලා යනවා. එතකොටම ඔහු පස්සෙන් සෑන් කුමරිය දුවගෙන යනවා ඔහුට පණිවිඩයක් කියන්න. මෙතනදී සෑන් කුමරිය තමන්ගේ ගවුමේ පාය පැටලිලා වැටෙන්න යනවා. සූවින්ට පුළුවන් වෙනවා ඇයව වැටෙන්න නොදී අල්ලගන්න. මෙතනදී කුමරිය සූවින්ට කියනවා තමන්ගේ පියා හෘද රෝගියෙක් බවත් ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයාට කියලා ඔහු බොන බෙහෙත් යද්දි අරගෙන යන්න කියලා. මීට එකඟ වෙන සූවින් මෙතනින් පිට වෙලා යනවා. මොහු යන දිහා බලාගෙන ඉන්න සෑන් කුමරියට තේරෙනවා ඔහු වෙනුවෙන් ඇය වද වෙන බව. මේ දෙන්න දිහා ඔටුන්හින් කුමාරයා බලාගෙන හිටියේ එතරම් කැමැත්තකින් නෙවෙයි. මේ අතර අපිට පෙන්වනවා සූයින් ඊතල හොරකම් කරපු හොරු දෙපළගෙන් එක් අයෙක් යොදවලා රජුගේ උපදේශකගේ ඔත්තුකරුවා ඔහු පස්සෙන් ඉන්න සලස්වනවා. ඔවුන් රජුගේ උපදේශකගේ ඔත්තුකාරයාව එක් නිවසකට මෙහෙයවෙනවා.
ඒ ඔත්තුකාරයා එතනදි දකින්නේ පෙට්ටියක් අතේ තියාගෙන ඉන්න එවුන් වංශාධිපතිවරයාගේ ප්‍රධාන සේවකයයි ඔහුව ආරක්ෂා කරන ඔටුන්හින් කුමාරයාගේ පුහුණු බටයෝයි. මේ අතර අපිට පෙන්වනවා රජුගේ උපදේශක එවුන් වංශාධිපතිවරයාට තර්ජනය කරනවා. රජුගේ උපදේශක රජුන් විසින් අල්ලාගෙන ගියපු ලී ගුරුවරයාව දැක තිබුණා. ඔහුට තේරුම් යනවා ඔටුන්හින් කුමාරයා හදන්නේ රජුට විරුද්ධව කැරැල්ලක් ඇති කරන්න කියලා. ඉතින් රජුගේ උපදේශක එවුන් වංශාධිපතිවරයාට කියනවා ඔබට අවශ්‍ය ඔටුන්හින් කුමාරයාගේ කැරැල්ලට සහාය වෙන්නද? එහෙම වුණොත් සෑන් කුමරිය ඇතුළු පවුලේ සියල්ලන්ටම වෙන්නේ මිය යන්න කියලා. එතකොටම මෙතෙන්ට එන හොරකල්ලි නායකයා ඔත්තුකාරයාගෙන ආපු පණිවිඩය කියනවා. ඒක අහපු රජුගේ උපදේශක ඒ වෙලාවෙම යනවා ඔහුගේ සේනාව අරගෙන ඒ නිවසට පාර දෙන්න. මේක ඇහුණු එවුන් වංශාධිපතිවරයාගේ හෘද අමාරුව වැඩි වෙනවා. ඉතින් රජුගේ උපදේශක පිට වෙනකම් ඉඳලා සුවින් රජුගේ උපදේශකගේ නිවසට ඇතුළු වෙනවා. සුවින් සමත් වෙනවා එවුන් වංශාධිපතිවරයාව හොයාගන්න. ඒ වෙන විට එවුන් වංශාධිපතිවරයා හිටියේ හොඳටම අමාරුවෙන්. ඉතින් සුවින් රැගෙන ආපු ඖෂධය එවුන් වංශාධිපතිවරයාට බොන්න දීලා එතනින් ඔහුව රැගෙන යනවා. මේ අතර අපිට පෙන්වනවා සෑන් කුමරියයි රජිනගේ පෞද්ගලික ආරක්ෂකයයි යනවා යුවාන් අධිරාජ්‍යයේ දූතයාව බලන්න. සෑන් කුමරිය මෙතනදී පෙනී සිටින්නේ රැජිනගේ ආවතේවකාරියක් විදියට. මෙතනදී මොවුන් රැජින විසින් එවපු තෑගි ගොඩක් යුවාන් අධිරාජ්‍යයෙන් පැමිණි දූතයාට දීලා ඔහුගේ හිත දිනා ගන්නවා. ඉතින් මෙතනදී සෑන් කුමරිය රැජිනගේ පෞද්ගලික ආරක්ෂකයාගේ උදව්වෙන් උපායශීලීව යුවාන් අධිරාජ්‍යයට යවන කාන්තාවන්ගේ ලැයිස්තුව හොරකම් කරනවා. මේ අතර රජුගේ උපදේශක ඔත්තුකරු කියපු නිවස සොයාගෙන යනවා. නමුත් ඒ නිවස ඒ වෙන විටත් හිස්ව තිබුණා. ඉතින් රජුගේ උපදේශකට තේරුම් යනවා තමන්ව රවට්වා ඇති බවත් ඔටුන්හිමි කුමරුගේ ඉලක්කය වී තිබුණේ තමන්ගේ නිවස බවත්. ඉතින් ඔහු වියරුවෙන් ආපසු හැරී තම නිවස කරා එනවා. නමුත් ඔහු ඒ වෙන විටත් ප්‍රමාද වැඩි. ඉතින් මෙතනදී හොඳටම කේන්ති ගන්න රජුගේ උපදේශක තමාටම කියා ගන්නවා නීතියට වැඩ කරාම ඔළුවට අත හොදනවා. මෙතනින් පස්සේ මම නීතියට වැඩ කරන්නේ නැහැ කියලා. මේ අතර සුවින් යුවාන් අධිරාජ්‍යයේ දූතයාව ඔටුන්හිම් කුමාරයා ළඟට එක්කගෙන එනවා. ඉතින් ඔටුන්හිම් කුමාරයා ඔහු ඉදිරියේ රඟපානවා. ඔටුන්හිම් කුමාරයාට රජු ඉතා නරක අයුරින් සැලකන නිසා ඔහු කායිකව මානසිකව ඉතා දුර්වල වුණා වගේ. මේක දැකපු දූතයා හොඳටම කම්පා වෙනවා. ඉතින් ඔටුන්හිම් කුමාරයා ඔහුගෙන් උදව්වක් ඉල්ලනවා. ඒක තමයි මේ පාර යුවාන් අධිරාජ්‍යයට ගෙන යන කාන්තාවන්ගේ ලැයිස්තුව අවලංගු කරන්න කියලා. ඉතින් මේකට අදිමදි කරන දූතයා කියනවා දැනටමත් ඒ ලැයිස්තුව මුද්‍රා කරලා ඉවරයි කියලා. එතකොටම සුවින් මෙතෙක් වෙලා තමන් ළඟ තබාගෙන හිටපු ලියවිල්ල මේසෙ උඩින් තියෙනවා. ඒ ලියවිල්ල තමයි කලින් සෑන් කුමරිය හොරකම් කිරීමට යෙදුනේ. ඉතින් ඔටුන්හිම් කුමාරයා කියනවා ඒ ගෑනු ළමයා විතරයි අපේ මව් රජුණගේ උදව්වට ඉන්නේ. මට ලැජ්ජයි මව් රජුණ වෙනුවෙන් ඒ වගේ උදව්වක්වත් කරන්න බැරි නම්. ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේ ලියවිල්ල පුච්චලා දාලා මේ අක්කර 300ක ජින්සෙන් වගාව ඔබට අයිති කරගන්න එක කියලා දූතයාට ලියවිල්ලක් ලබා දෙනවා. ඉතින් ඔටුන්හිම් කුමාරයාට පුළුවන් වෙනවා සෑන් කුමරියව මේකෙන් ගලව ගන්න. ඉතින් ඔටුන්හිම් කුමාරයා සෑන් කුමරියට කතා කරලා මේ සුබ ආරංචිය කියනවා. ඔහු කියනවා ඇයට ඔබ තව ටිකක් ඉවසන්න. දූතයා උත්සවයේ ඉවරුණ ගමන්ම රජුට මේ පණිවිඩය කියාවි කියලා. ඉතින් කුමරිය ඔටුන්හිම් කුමාරයාට ස්තුති කරලා මෙතනින් පිටව යන්න හදනවා. ඇයව නවත්තපු ඔටුන්හිම් කුමාරයා ඇයට තම කබාය දෙනවා එය පැලඳගෙන සිරගෙදරට යන්න කියලා. එහි සිටින ආරක්ෂකයින්ට පෙනෙන්නත් එක්කම. මෙතනදී සෑන් කුමරිය ඔටුන්හිම් කුමාරයාට ස්තුති කරනවා තමා වෙනුවෙන් කරපු හැම දෙයකටම. මෙතනදී සුවින් යන්න හදනවා සෑන් කුමරියව ඇරලවන්න කියලා. ඒත් ඔටුන්හිම් කුමාරයා ඔහුව නවත්වලා කියනවා ඔහුට සුවින් සමග දෙයක් කතා කිරීමට ඇති බව. ඉතින් සෑන් කුමරිය ඔටුන්හිම් කුමාරයාගේ සේවකයෙක් සමග පිට වෙලා යනවා. ඔටුන්හිම් කුමාරයා සුවින්ට මත්පැන් පානය කරන්න ආරාධනා කරනවා. ඔටුන්හිම් කුමාරයා සුවින්ට කියනවා මම මුලින් හිතුවේ සෑන් කුමරියට යන්න දෙන්න. ඒ වුණාට මට එක දවසක්වත් ඇය නැතිව ඉන්න බෑ කියලා තේරුණා.
කියලා. සූයින් ඔහුගෙන් අහනවා ඔබ ඇයගෙන් ඇහුවද ඔබේ ළඟ ඇය ඉන්න කැමතිද කියලා. එහෙම ඇහුවාම ඇය ඒකට කැමති නෑ කිව්වොත් ඔබ මොකද කරන්නේ කියලා අහනවා. එතකොට ඔටුන්හින් කුමාරයා ඊට පිළිතුරු දෙනවා ඒකට කරන්න දෙයක් නැහැ. මම කිව්වන මට ඇය නැතිව ඉන්න බෑ කියලා කියනවා. ඔබ ඇය වෙනුවෙන් ලොකු කූඩුවක් හදන්නද හදන්නේ? ඇයෙහි දුකින් ජීවත් වුණොත් මොකද කරන්නේ? කියලා සූයින් මෙතනදී අහනවා. ඔටුන්හින් කුමාරයා ඊට පිළිතුරු දෙනවා. එහෙම වෙන එකක් නැහැ. ඔයා කොහොමද හරියටම කියන්නේ එයා මගේ ළඟ ඉද්දි දුකින් ඉඳී කියලා? අහනවා. මේ අතර අපිට පෙන්වනවා සෑන් කුමරිය යන මාර්ගයේ සැරසිලි පටවපු කරත්තයක් තියෙනවා. යුවාන් අධිරාජ්‍යයේ දූතයන් වෙනුවෙන් රජමාලිගයේ උත්සවයක් පැවැත්වෙන නිසා කවුරුත් මේ කරත්තය ගැන සැක කරන්නේ නැහැ. එකපාරටම මේ පිටිපස්සෙන් ආයුධ සන්නද්ධ බටහින් පිරිසක් මතුවෙනවා. සෑන් කුමරිය ඉක්මනටම සේවකයාව යවනවා උදව්වට කවුරු හරි එක්කගෙන එන්න කියලා. ඊට පස්සේ ඇය තනියම මූන්ට මුහුණ දෙනවා. මෙතෙන්ට රජුගේ උපදේශකත් එනවා. සෑන් කුමරිය සටන් කරලා බේරෙන්න හැදුවත් රජුගේ උපදේශක සෑන් කුමරියගේ හිසට දෙන පාරකින් ඇයට සිහි නැති වෙලා ඇදගෙන වැටෙනවා. ඔටුන්හින් කුමාරයාගේ සේවකයා වහාම ගිහින් ඔහුට මේ විත්තිය ගැන දැනුම් දෙනවා. හොඳටම කලබල වෙන උටුන්හිමි කුමාරයා රජමාලිගයෙන් පිටවෙන සියලුම ගේට්ටු අවහිර කරන්න කියලා දැනුම් දීලා සෑන් කුමරිය සිටි දිශාවට බටහින් සමග යනවා. ඔටුන්හිමි කුමාරයයි සූවින්ටයි හම්බ වෙනවා ඔටුන්හිමි කුමාරයා සෑන් කුමරියට දුන්න කබායයි ඇයගේ කඩුවයි. ඉතින් මෙතනදී ඔටුන්හිමි කුමාරයා දකිනවා හොරකල්ලි නායකයාව. ඕයි සූවිනුයි ඒ හොරකල්ලි නායකයා පස්සෙන් යනවා. එතකොටම ඒ අසලින් පිට වෙලා යන සැරසිලි පිර වූ කරත්තය ඔවුන්ගේ අවධානයට යොමු වන්නේ නැහැ. ඇත්තටම ඒ කරත්තය ඇතුලේ සිටියේ රජුගේ උපදේශකයි සෑන් කුමරියයි. මෙතනින් කතාවේ 11 වෙනි කොටසත් අවසానයි. මේ කතාව ඉතිරිය දැනගන්න මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ගිහින් එන්නම යාළුවනේ ඔබට සුබ දවසක්.